මිනිස්සු විදිහට අපි ඇතැම් අවස්ථාවලදී බොහෝම කාර්ය බහුලව ජීවිතය ගත කරනකොට ගොඩක් වෙලාවට අපිට අපි ගැනම හිතන්නට අපි ගැනම අපි ජීවිතය ගත කරන්නේ කොහොමද කියන එක පිළිබඳව හිතන්නට කාල වේලාව නැති වෙන්න පුළුවන්. අවසානයේදී වසර ගණනාවක් ගියාට පස්සේ තමයි මේ සැලකිලිමත් නොවීමේ ප්‍රතිවිපාක වලට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා දවසින් දවස අපේ ජීවිතේ කොහොමද ගත වෙන්නේ, අපි කන්නේ බොන්නේ මොනවද, අපි හැසිරෙන්නේ කොහොමද, අපේ ශරීරයට ව්‍යායාමයක් ලැබෙනවද, අපේ විහරණ රටාව කොයි විදිහටද ක්‍රියාත්මක වෙන්නේ කියන එක පිළිබඳව ටිකක් අවබෝධයක් අපි තබාගත යුතුයි. ඉතින් ඒ නිසා මේ අපේ ශරීරයේ ඇතුලේ සිද්ධ වෙන අභ්‍යන්තර ක්‍රියාදාමයේ පිළිබඳව අවබෝධයක් ඔබට ඇති කරවන්නට අපේ ගෞරවනීය වෛද්‍යතුමන් අද දවසේදීත් අපි මැදිරියට ආරාධනා කරා එතුමන්ට. ඉතින් එතුමා හැමදාමත් වගේ අපි හැමගෙන කෙනෙහිම අනුකම්පාවෙන් එතුමාගේ කාලය වෙන් කරලා තියෙනවා මේ විදිහට. වෛද්‍යතුමනි ආයුබෝවන්, ගෞරවයෙන් පිළිගන්න ඔබතුමන්ම. මේ ශරීරයට එකතු වන විෂ සම්බන්ධයෙන් අපිට මං හිතන්නේ ඇත්තටම ලොකු අවබෝධයක් ඇත්තම නෑ වෛද්‍යතුමනි. අපි හිතන්නේ බලන්නේ නැතුව එළියේ තියෙන හැමදේම මේ කටෙන් ශරීරය ඇතුළට දාගන්නවා. එහෙමත් මේ විෂ අපේ ශරීරයට එකතු වෙන්න පුළුවන් තව ක්‍රමවේද ඇති. මම කැමතියි ඔබතුමාට කියලා පැහැදිලි කරගන්න මේ අපේ ශරීරයට මේ නිතර විෂ කියන දේවල් එකතු වෙනවද? ඒක තමයි පළවෙනි ප්‍රශ්නේ මගේ. ඒ ගැන පොඩ්ඩක් අපිට පැහැදිලි කරලා දෙන්න ડોක්ටර්. ඔව් දැන් අපේ ශරීරය ගත්තොත් ශරීරය පරිසරයට නිරාවරණය වෙනවා. එහෙම වුණාම දැන් අපි පරිසරයෙන් හුස්ම ගන්නව නම් පරිසර හුස්ම එළියට දානවා. දැන් හුස්ම ගන්න විටත් වාතය දූෂණය වෙලා නම් අපි දන්න වාහන දුම වෙන්න පුළුවන්. පේන සමහර විට වෙනත් දූෂණ වෙච්ච වායු දූෂණය වෙන හේතු තියෙන්න පුළුවන්. ඉතින් සමහරලාට බලාගාර වෙලා එහෙම මොනවා හරි දෙයකින් ආවොත් නැත්නම් අපි වෙනත් රටකින් දැන් ලංකාවට නම් වෙනත් රටක වුණත් විසඳුමක් එන්න පුළුවන්. අවස්ථාවල එහෙම ආපු වෙලාවට ඔන්න අපිට ඒව දන්නෙත් නෑ අපි හුස්ම ගන්න වෙනවා. ඉතින් එකක් තමයි එහෙම විස එකතු වෙන. ඒකත් විසක්. ඊට පස්සේ අපි දැල්ල ඔබතුමාගේ වගේ ආහාර වර්ගයෙන් අපි දන්නේ නැතුව ගොඩක් ආහාර හරහා සහ ඒ කියන්නේ හොඳ ආහාර කියලා හිතන් ඉන්න ආහාරවලක් තියෙනවා. නමුත් සමහර ආහාරවල ඇතුලේ කෙලින්ම තියෙනවා. ඒ විදිහට එකතු වෙනවා. ඉතින් ජලයේත් සමහරට විස වෙලා තියෙනවා නම් ඒව එකතු වෙනවා. ඊට පස්සේ හැම අපේ සමගත්තොත් සමහර අපි දන්නේ නැතුණාට මේ ළඟදී මේ අපේ විස සම්බන්ධ සහ මේ වස විස සම්බන්ධ දිනයක් තියෙන දිනේ මේ ගිය අවුරුදු ගන්නට ඉස්සෙල්ලා ප්‍රකාශ කරලා දුන්නා ලෝකේ වස නැති එක තැනක් හෝ කියන්න කියලා. එච්චරවත් දැන් උදාහරණයක් බිත්තිය ගත්තොත් බිත්තියේ ආලේප කරන ඒවල ඒ කියන්නේ බය වෙන්න නෙමෙයි කියන්නේ පොඩි ප්‍රමාණයක්. අපි උපකරණයක් ගත්තොත් ඒකේ තියෙනවා. සමහර පුටුවක් ගත්තොත් ඔය හැම එකම පොඩ්ඩක් අපි ගන්න මේ රසායන ද්‍රව්‍යයක් ඒක වස කියන එක භාවිත කරනකොට මොකක් හරි විසක් තියෙනවා. ඉතින් ඒක නිසා විස හැමතැනම තියෙනවා. එතකොට සමටත් අපි දන්නේ නැතුණාට අපි ගිහිල්ලා කොහේ හරි ස්ථානයක් අපි අල්ලගෙන ඉන්නකොට ඔන්න ඕකේ විසක් එනවා පොඩි ප්‍රමාණයක්. ඒතර හැමතත් විස අපි දන්නේ එහෙම එන්න පුළුවන්. ඊට පස්සේ ඒ විදිහට ඇස් දෙකට එන්න පුළුවන්. ඊට පස්සේ සියලුම තැන් වලට අපිට විස එන්න පුළුවන්. ඉතින් විස එකතු වෙන්න පුළුවන් තැන් අපේ ඇඟේ හැම තැනක් කරාම ඕනෑම මොහොතක විසක් එකතු වෙන්න පුළුවන්. සමහරට අපි ඍජුවම මේ සම්බන්ධ වෙලා විස එන්න පුළුවන්. එහෙම නැත්නම් වක්‍රායන වෙන්න පුළුවන්. ඔය ශරීරයට එන විස ඊට අමතරව මනසටත් විස එන්න පුළුවන්. වටේම තියෙන විස වෙන්න පුළුවන්. ඉතින් අපි දන්නේ නැහැ මේ විස කියලා අපි සරලව කියන දේ ඇතුලේ කොපමණ මේ ගැඹුරක් තියෙනවද කියලා අපි දන්නේ නැහැ. පැහැදිලිව මම හිතන්නේ මේක මේ හරි ගැඹුරින් කතා කරන්න ඕන කාරණයක්. මොකද ඔය මනස සම්බන්ධයෙන් කාරණේ අපි වෙනම විග්‍රහ කරගන්න පුළුවන් මේ වෛද්‍යතුමත් එක්ක ඉදිරියට. දැන් මේ අපේ අපට තියෙන පරිසරයත් ඇතුලේ කොහොමද අපිට මේ භෞතිකව මේ දේවල් ශරීරයට සම්බන්ධ වෙන්නේ කියන එක ඇත්තටම හරි භයානකයි වෛද්‍යතුමනි. ඔබතුමාව කියන විදිහට බය වෙන්න අවශ්‍ය නැහැ. අපි අවබෝධයයි තබාගත යුත්තේ. එතකොට අපිට ගැලවෙන්න පුළුවන් මේකෙන්. මේ ශරීරය ඇතුලේ වෛද්‍යතුමනි විෂ නිෂ්පාදනය වෙන්න පුළුවන්ද, හට ගන්න පුළුවන්ද කියන කාරණේ අපි විග්‍රහ කරගමු. ඔව් ශරීරය ඇතුළේ ගත්තාම දැන් අපි විවිධ ක්‍රියාවලියන් ශරීරය ඇතුළේ සෛල තුල සෛල වලින් පිටත රසායනික ක්‍රියාවලින් ඒ ක්‍රියාවලින් උදාහරණයක් දැන් ප්‍රෝටීන් වගේ දේවල් වල වෙන ක්‍රියාවලිය හරහා අවසානයේ අපිට මේ ඇමෝනියා වගේ දේවල් හැදෙනවා. ඉතින් ඔය හැදෙන දේ ඇඟට විස වෙන්න පුළුවන්. ඒ නිසා ඇඟේම ස්වභාවිකව මේ විස අයින් කරන ගත්තන එක උදාහරණ. දැන් අපි දන්නවා ඊට පස්සේ මේ ශ්වසන පද්ධතිය කාබන් ඩයොක්සයිඩ් කියලා දෙයක් හැදෙනවා. මේ කාබන් ඩයොක්සයිඩ් ඇඟට විසයින් තිබුණොත් ඒක ඇඟෙන් ඉවත් කරනවා. මම ওই කොටස කරලා මුත්‍රා මාර්ගය හරහා ඇඟේ එකතු වෙන විස අයින් කරනවා. ඊට පස්සේ අපි දැන් ආහාර ගත්තම ආහාරයට වැඩක් නැති කොටස් තියෙනවා සහ විස ද්‍රව්‍ය එකතු වෙලා තියෙනවා. ඒවා අපි අයින් කරනවා. ඉතින් මේ විදිහට ඇඟ ඇතුලේ විස ඇති වෙන්න පුළුවන් ආකාර ගන්න. ආහාර මාර්ග පද්ධතිය ගත්තොත් ඇති වෙන්න පුළුවන්. ශ්වසන පද්ධතිය ගත්තොත් ඇති වෙන්න පුළුවන්. සමේ ඇති වෙන්න පුළුවන්. මුළු සෛලවල ඇති වෙන්න පුළුවන්.
මේ හැමතැනම විස මේ ඇඟේ නිපදෙන්න පුළුවන්. එතන නිපදෙන්නේ කොහොමද කියලා දැන් ආකාර කීපයක් මම නම් වශයෙන් කිව්වා. ඊට අමතරව ප්‍රී රැඩිකල් කියලා අපි සඳහන් කරනවා. ඒවා හරහත් ඒකත් විසක් වෙනවා. ඉතින් ඇඟ ඇතුළෙත් විස නිපදෙන්න පුළුවන්. සමහරට විස බීජයක් ආවට පස්සේ ඒක හරහා තව විස නිපදෙන්න පුළුවන්. ආහාර හරහා නිපදෙන්න පුළුවන්. ඇඟ ඇතුළෙත් විස එන්න පුළුවන්. ඒ කියන්නේ පිටින් නෙමෙයි ඇඟ ඇතුළෙම නිපදෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා කල්පනාකාරී වීමයි වැදගත් වෙන්නේ අපි එළියෙන් ලබා ගන්න දේවල් සහ විශේෂයෙන්ම දැන් මේ කාලේ ටිකක් අධික අවුරශ්මියක් 10ක් තියෙනවා. ඒත් එක්ක ඔබේ සමට යම් යම් බලපෑම් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔබ අවබෝධයෙන් සිටින්න මේ කියන කාරණා සම්බන්ධයෙන් වෛද්‍යතුමනි මේ විෂ ඉවත් කර ගැනීම පිළිබඳව කතා බහ කිරීමේදී කොහොමද අපි ඒක සිද්ධ කරගන්න අවශ්‍ය වෙන්නේ කියන එක ඒ පිළිබඳව දැනුවත් වීම කොහොමද සිද්ධ වෙන්න ඕනේ? දැන් විස ඉවත් කර ගැනීම කවම මුළු ඇඟේම විස තියෙනවා. ඉතින් ඒ විස ඉවත් කිරීම ආකාර ගන්නවත් තියෙනවා. පළවෙනි එක තමයි විස එන එක අවම කරගත්තම ඉවත් කරන එක පහසු වෙනවා. ආහාර ගන්න විට පොඩක් සැලකිලිමත් වුණොත් විස තියෙන ආහාරයට පස්සේ අපි ඉන්න පරිසරය ගැන සැලකිලිමත් වුණොත් ඒ වලින් ප්‍රමාණයක් අපිට විස එකතු වෙන එක රසායන ද්‍රව්‍ය ගැන අපි දන්නේ නැතුව දන්න රසායන ද්‍රව්‍ය අනවශ්‍ය දේවල් ඇඟට එකතු වෙන ගත්තම ඔන්න විස එකතු වෙන එක අඩු කරගෙන එකක්. ඊට පස්සේ ඒකෙම ඊගායක තමයි ඇඟට විස එකතු වෙලා දෙන අයින් කරන්නේ. අයින් කරන ආකාරය ගන්නවත් වෙන එකත් ආහාර මාර්ග පද්ධතිය හරහා කරන ආකාරයක් තියෙනවා. ඒ කියන්නේ ආහාර මාර්ග පද්ධතිය සුද්ධ කිරීමේ වැඩක්. එහෙම තියෙනවා. ඒක පැරණි ක්‍රමයක් තියෙනවා. එතකොට ඒක හරහා පුළුවන්. ඊට පස්සේ තමන්ගේ තියෙන සෙම තියෙනවා නම් ඒ වගේ ඒවා ඉවත් කරන ක්‍රම තියෙනවා. ඊට පස්සේ සමේ තියෙනවා නම් ඒවා ඉවත් කරන ක්‍රම තියෙනවා. ඉතින් අර දැන් කඳුළු හරහා වුණත් විස අයින් කරන ක්‍රම තියෙනවා. ඇස්වල තියෙන. ඒ වමනේ සමහරට වමනේ කරවල ඒ විස අයින් කරනවා. මම මේ කියන්නේ වෛද්‍ය උපදෙස් ඇතිව කරන්න ඕන දේවල්. කොහොම හරි මේ ඔක්කොම භාවිතා කරලා කොහොම හරි ක්‍රමයකින් අපේ ඇඟේ විස අයින් කරන්න පුළුවන්. ඊට අමතරව සමහර සාකසාර තියෙනවා. බොහොම හොඳයි විස ඇඟේ තියෙනවා අයින් කරන්න. ඉතින් ඒ සාකසාර ඒ නියමිත වෛද්‍ය උපදෙස් අනුව ගත්තම විස අයින් කරන්න පුළුවන් වෙනවා. ඉතින් ඊට අමතරව දැන් විස කියන එක ගත්තම දැන් මහා පරිමාණ ගියාම බටේ රටව දා ගන්නවා. දැන් ඔය ලෙඩ් වගේ එකතු වුනහම ඒගොල්ලෝ ලේ වලින් අයින් කරලා ඒ වගේ ක්‍රම පාවිච්චි කරනවා. ඊට පස්සේ ලේ පිරිසිදු කිරීම කරනවා. ඒ වගේ ක්‍රම පාවිච්චි කරලා ඒවා අයින් කිරීම කරනවා. ඉතින් විස අයින් කරන්න ආකාර ගණනාවකින් තියෙනවා. අපිට පුළුවන් මේ මොනවා හරි ක්‍රමයක් භාවිත කරලා අපේ ඇඟේ තියෙන විස අඩු කරගන්න. දැන් සාමාන්‍ය වෛද්‍යතුමනි දැන් සෙම පවා විසක් විදිහට තමයි මේක ගන්නේ නේද? අපේ ශරීරය සෙම කිව්වම සාමාන්‍ය සෙම නෙවෙයි සෙමත් අර නරක් වුණාම තමයි කියන්නේ. සෙම කියන එක සාමාන්‍යයෙන් එන එකනේ. ඒකට නරක දේවල් එකතු වෙලා එන විට ඒක විසක් වර්ගයක්. අපිට අත්දැකීම් සෙමේ පැහැ වෙනස් වෙලා අර විස කියන එක සරලව භාවිතා කරන්න අර අපහසුයි. එතකොට සමහරට මේ ඇඟ රස්නේ වෙනවා, උණ ගන්නවා, කැස්ස එනවා. එතකොට අන්න සෙම නරක් වෙලා කියලා කියනවා. නරක් වෙනවා කියන්නේ ඒ විස කියන එක පාවිච්චි කරලා. මම මේ විස කියන වචනේ ගන්න මේක නරකයි කියන එක පේනවා. ඔව් කියන්නේ අපේ සාමාන්‍ය පවත්වාගෙන යාම සඳහා මේ සුදුසු නොවන දේවල් ශරීරයේ නිපද වෙන. මොකද සරලව කියන්නේ නැත්නම් අපි අපේ විද්‍යාත්මක නම කිව්වොත් බොහෝ දෙනාට තේරෙන්නේ නැහැ නේද? ඉතින් අපි සරලව කිව්වම මේක අවබෝධ වෙනවා මොකද්ද මේ කියන්නේ කියලා. වෛද්‍යතුමනි දැන් ඊළඟ කාරණේ දැන් මේක විශ ශරීරයෙන් ඉවත් නොවුනොත් මොන වගේ තත්වයක්ද මේක දීර්ඝ කාලීනව අපි මේ ගැන සැලකිලිමත් නොවුනොත් මොන වගේ රෝගද ඇති වෙන්න පුළුවන් කියන එක. දැන් විස කියන එකෙන් අපි මීට පෙරත් කතා කරා ප්‍රී රැඩිකල් වගේ ඒවා ඒ වගේ ඔක්සිඩේටිව් ස්ට්‍රෙස් කියලා කියන ඒ වගේ දේවල් ඇවිල්ලා අපිට ආතතිය ඇවිල්ලා ඒව හරහා එන විස නැත්තම් හැදෙන වලින් අපිට නිදන්ගත රෝග ඇති වෙන්න පුළුවන් කියලා තියෙනවා. දැන් දියවැඩියා රෝගී තත්ත්ව අනිත් සියලුම නිදන් හදවත් රෝග, මොලේ බලපාන රෝග ඔක්කොම නිදන්ගත රෝග වලට මේ විස තියෙන එක නැත්තම් මේ ඇඟේ තිබුණොත් ඒක බලපාන්න පුළුවන් කියලා තියෙනවා. දෙවෙනි එක තමයි අපිට පිළිකා වුණත් හැදෙන්න පුළුවන් කියලා හොයාගෙන තියෙනවා. මොකද මේ විස ඇඟේ තිබුණා මේ වහරා DNA වලට නැත්තම් සෛල වලට එහෙම මේ ඒ වලට අනුතුරු වෙන්න පුළුවන්. අනුතුරු වෙලා ඒක හරහා වෙන්න පුළුවන්. ඉතින් විස ඇඟේ තිබුණාම ඔය ආකාර ගන්නායම රෝගී තත්ත්වයට යනවා. ඊට අමතරව ඉක්මනින් වයසට යනවා කියලා මහලු වෙනවා කියනවා, ලෙඩ වෙනවා කියනවා. ඉතින් මුළු ශරීරෙටම හොඳ නැහැ. ඒ කියන්නේ ජීවිත කාලය කෙටි වෙන්න පුළුවන්. ඉතින් ඔය ඔක්කොම විස නිසා තමයි වෙන්නේ. ඉතින් ලෝකේ දැන් එන්න විස වැඩි වෙනවා. ඉතින් ඒක නිසා මේකෙන් බේරලා ඉන්න හරි අමාරුයි. ඒ අපි හුඟක් තැන් විස තියෙන්නේ. හැබැයි බේරලා
අපි මේම සරල ක්‍රම අනුගමනය කරොත් අපිට මේ වලින් තරමක් දුරට මිදෙන්න පුළුවන්. ඉතින් අර බය වෙන්න ඕනේ නෑ මේ එළියට බහින්න නැතුව ඉන්න නෙවෙයි මේ කියන්නේ කෑම බීම කන එක පාලනය කරන්න කියන එක නෙවෙයි මේ කියන්නේ දැනගෙන අපි ජීවත් වෙමු. එතකොට යහපත් තැනකට අපේ ජීවිතය හදාගන්න පුළුවන් අපිට අපි බලාපොරොත්තු වෙන දිග කාලීනව වෛද්‍යතුමනි අර නිරෝගීමත්ව දිගු කාලයක් ජීවත් වෙන්නනේ. ඉතින් ඒ සඳහා කෙරෙන මාර්ගය පැහැදිලි කර ගැනීමක් මේ අපි සිද්ධ කරන්නේ වෛද්‍යතුමනි මේ විෂ අඩු කරගන්න අපිට ඔය ඔබතුමා කිව්ව විදිහට ලැබෙන ශරීරයට එකතු වෙන විෂ අඩු කරගන්න අපේ කොහොමද ජීවන රටාව සකසා ගන්න ඕනේ යහපත් පුරුදු මොනවද කියන එක. ඇත්තටම දැන් අපි කතා කරලා තියෙන ඊට පෙරත් එකම දේ වගේ තමයි සමහරට නමුත් මේක නැවත නැවත කතා කරලා ඉච්චර නැත්නම් යහපත් නිින්දක් අවශ්‍ය වෙනවා. හොඳ විදිහට නිින්ද. නිින්ද නැත්නම් ඇඟේ විස එකතු වෙනවා. මොකද ඒ නිින්ද හරියට නැති වුණොත් ඇඟට ඒක විසයි කියන්නේ විවිධ ඇඟට අනවශ්‍ය කොටස් ඇඟේ නිපදවන. මේක හොඳම නෑ. මේක ලෙඩ බොහෝ ලෙඩ වලට අත්වීමක් වෙනවා. දෙවෙනි එක තමයි අධික ආතතිය තිබුණොත් ඒකත් ඇඟේ විස එකතු වීමක් වෙනවා. ඇඟට හොඳ නිසා ආතතිය වරින් වර අඩු කර ගන්න ඕන. අධික ආතතිය හොඳ නෑ. පොඩි ආතතිය නෙමෙයි මම කියන්නේ ලොකු ආතතියක් තියෙන හොඳ නෑ. ඊගාව එක තමයි ව්‍යායාම නොකරනවා නම් කරන්නේ නැත්නම් මානසික පේශි ක්‍රියා කරන්නේ අපි පාදයන් ක්‍රියාත්මක කරන්නේ අවයව ක්‍රියාත්මක කරන්නේ ලේ ගමනකට බලපානවා. ඔන්න විස එකතු වෙනවා. ඊට පස්සේ තමයි අපි ආහාර රටාව. ආහාර රටාවේදී අපි ගන්න ආහාර වල විස තියෙන්න පුළුවන්. කෘත්‍රිම ආහාර වල විස තියෙන්න පුළුවන්. ඒ අපි දන්නවා කතා කරලා ආහාර රටාව ගැන ගැඹුරින් ගියාම අපිට එතකොට අනවශ්‍ය ආහාර වලින් පොඩ්ඩක් මිදෙන්න පුළුවන්. කට පරිස්සම් කරගෙන ඉන්න පුළුවන්. එහෙම නැතුව අපි ඇඟට විස දාගත්තොත් අවාරයි. ආහාර රටාව අඩුවත් ඒ තව අපි නොහිතනම දෙයක් තියෙනවා සිතුවිලි රටාව. සිතුවිලි අපේ නරක නම් ඒකෙන් එනවා විසක් නිර්මාණය වෙනවා. ඉරිසියාව, තරහ, වෛරය, ක්‍රෝධය, අතීතය ගැන හිතෙනවා, අනුන් ගැන නරක විදිහට හිතනවා නම් කොපමණ කරත් වැරදි නම් දකින විවේචනය කරනවා. ඔන්න විසක් එකතු වෙනවා. මේ විසෙන් මිදෙන්න බෑ. මේ විස එකතු වුණා මේ විස ඇඟට බලපානවා. මේක පරීක්ෂණ වලින් සාකච්ඡා දුකෙන් නම් නිතරම කනස්සල් වෙන්න මේ වගේ දේවල් නම් මේ විස ගොඩක් තියෙනවා. ඉතින් මේකෙන් මිදෙන්න හරි අමාරු වෙනවා. ඒක අපි මානසිකව අපි ඒක නිවැරදිව හිතන්න අවශ්‍යයි. මොකද අපි නිතරම හිත නරක වෙලා නම් තියෙන්නේ ඇඟට අනිවාර්යෙන් බලපාන. ඒ අපි දන්නේ නැහැ අපි හිතන්නේ මේ පිටින් ගන්න කියලා. ඒ බලපාන විස. ඒ කියන්නේ සිතුවිලි ධාරාවන ඒ බලපාන විස ගොඩාක්ම සැරයි. ඒක අවසානයේදී අපේ මුහුණෙන් ප්‍රකාශයටපත් වෙනවා. පැහැදිලිවම වෛද්‍යතුනි මං හිතන්නේ මේ ඇත්තටම ඔබට හිතන්නට ලොකු කාරණා ටිකක් එකතු වෙන්නේ නැති. මොකද ඔබ හිතන්නේ නැති පරාසයක්. මම අර වැඩසටහන ආරම්භයේදීම කිව්වා වගේ අපේ තියෙන අධික කාර්ය බහුලත්වයත් එක්ක අපිට මේ පොඩි තැන් අල්ලන්න මේවා පිළිබඳව නැවතිල්ල හිතන්න අපහසුයි. ඇත්ත කතාව. නමුත් ඔබ මේ ගැන හිතන්න කියන මතක් කිරීම කරන්නේ අපි නිරෝගීමත්ව කාලයක් ජීවත් වීම උදෙසාමයි මේ කාරණා සිහිපත් කරන්න වෛද්‍යතුමනි. බොහොම ස්තුතියි ඔබතුමන්ට වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන මැතිතුමන්. අයිබෝන් කියන ඔබතුමන්ට. ඉතින් ඔබට නැවතත් කියන්න තියෙන්නේ හැම වැඩසටහනකම වගේ මේවා තව කෙනෙකුට නරඹන්න ෂෙයා කරන්න සහ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඉතින් තවත් යහපත් කාරණයක් පිළිබඳව කතා කිරීමේ බලාපොරොත්තු වෙන අපේ මේ වැඩසටහන මෙතකින් අවසන් කරනවා. හැම දිනකටම යහපත් හිට දවසක්.